back to my YouTube channel. ලබන්නාව සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ඉස්සෙල්ලාම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බලමුද අද මගේ vlog එකේ මොකද වෙන්නේ කියලා. මේක තමයි මගේ අවුරුදු short and sweet vlog එක. මොනා කරන්න කරනොත් මෙන්න මෙයාව උදේ පාන්දර පොඩ්ඩක් හුරතල් කරලා ඉන්නවා. නැත්නම් මට මොන වැඩේවත් කරගන්න දෙන්නේ නැහැ. චුට්ටක් එළියට ගෙනහිල්ලා ඕම අවුගෙතියට පොඩ්ඩක් හුරතල් කරේ නැත්නම් ඉවරයි. අවුරුදු දවසේ උදේම නැගිටලා ඇඳක් අස් කරලා ඊට පස්සේ ගෙදර තියෙන අනිත් වැඩත් කරලා මූණ හොදලා කාලා ඊට පස්සේ ලෑස්ති වුණා නැකත් වලට. ඔයාලා මොකද හිතන්නේ මේ පාර අවුරුදු ගැන? ඔයාලට අවුරුදු සරද ජයද කමෙන්ට් කරන් යන්න. මෙතනට අපේ අම්මයි බල්ලයි ඉන්නේ වෙන මොනවත් හින්දා නෙමෙයි. අපේ මොළී උදේ පාන්දරම පව් වැඩක් කරගෙන. එයා උදේ පාන්දර ලේන් එක අල්ලගෙන අනේ බලන්නකෝ මහා නරක ළමෙක් කියා. කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඔන්න අවුරුදු උදා වුණා. අවුරුදු උදා වුණේ 9:32ද කොහෙදනේ. ඉස්සලාම් කරේ අම්මටයි තාත්තටයි කතා කරලා හිටියා. අනිත් අයට කතා කරන්න කලින්. ඉතින් අම්මටයි තාත්තටයි කතා කරලා එයාලට වැඳලා තමා අනිත් චරිත්‍ර පටන් ගත්තේ. ඔයාලා අවුරුදු උදාවට මොකද කරේ? කමෙන්ට් කරන් යන්න. එහෙනම් යමු මං කොහොමද මගේ ඇඳුම ඇඳ බලන්න. අම්මට කියලා තමයි මං ඇඳගත්තේ. මට ඕක අඳින්න තේරෙන්නේ නැත් අර රෙද්ද තියෙන විදිය එක. අම්මට කියලා කොහොම හරි ඕක අටෝ ගත්තා. ඊට පස්සේ ෆොටෝ ගැහුවා. ෆොටෝ මං වීඩියෝ එක අන්තිමට දාන්න. බලලා ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ එක බලද්දි තමයි තේරෙන්නේ අම්මයි කොච්චර උපදූප කියලාද කියලා කිචි ගානවා මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. එහෙනම් දැන් කොණ්ඩේ පීරලා දැන් යනවා මම ෆොටෝ ගහන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. ඊළඟ වීඩියෝ එකේදී කිව්වේ ඊළඟ ක්ලිප් එකේදී. කොලෙත් එක්ක කැතයි බර. එහෙනම් යන් මාත් එක්ක අවුරුදු මේසේ ලෑස්ති කරන්න. ඉස්සලාම් පහන් තියාගත්තා. අම්මා කිරිබත් ටික හැදුවා. මම ඊට පස්සේ පිඟන් ටික හොදලා ඒවා පිහලා මේස උඩින් තිබ්බා කැවිලි ටික දාන්න. දැන් කැවිලි ටික දානවා. කැවුන් ටික දාගත්තා. ඊළඟට මුං කැවුන් ටික දාගත්තා. ඊට පස්සේ ටික පිළිවෙලට තිබ්බා. අලුව ටික තියාගත්තා. කේක් තිබ්බා. මේස පිළිවෙලට තියාගෙන අවුරුදු මේසක නැතුවම බැරි කෑම කොකිස්නේ ඔන්න ඒකත් තියාගත්තා. ඔන්න එහෙනම් දැන් හරි. දැන් අවුරුදු මේස කම්ප්ලීට්. දැන් තියෙන්නේ ෆොටෝ ගහන්නයි වීඩියෝ ගන්නයි විතරයි. හැමෝම ඉතින් ගෑන් ළමෙක් නම් කෑම මේසෙ හදන්නේ ෆොටෝ ගහන්නයි වීඩියෝ ගන්නයි. ඔන්න එහෙනම් ආහාර අනුභව නැකතත් ආවා. අම්මයි තාත්තයි කැව්වා. ඊට පස්සේ අපි ගියා නෑ ගෙවල්වල. ඒගොල්ලන්ගේ ගෙවල් වල යන්න බෑ. ඒක අපි ඉස්සර ඉඳන්ම කරන සිරිතක්නේ. එහෙනම් අපි දැන් යන් අපේ ආච්චිලා ගෙදර. අපි ඉස්සලාම කොහොමද එහෙට තමයි යන්නේ. මොන නැකත තිබ්බත් ඒ කියන්නේ ඉවර වෙලා යන්නේ එහි. අපි නැකත් ටික ඉවර කරලා ඉක්මනට ගියා අපේ අම්මලා පැත්තේ නෑදෑ වෙනවා කිව්වද එයාලව හම්බ වෙන්න. ඔන්න තව ටිකකින් කට්ටියක් සර්ප්‍රයිස් වෙන්නයි යන්නේ. මං හිතන්නේ අපි කට්ටියම සෙට් උනේ මාස ගානකට පස්සේ. ඉතින් කතා කරන්න අපිට ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔයව තමයි මේ කියවන්නේ ඇඳුම් ඇඳත් ඒවම කියවනවා. ඇයි මාස ගානක දේවල් තියෙනවා නේ එකපාර කියවල ඉවරයක්. ඊට පස්සේ අපේ අක්කට නාසිකාවක් ගන්න ඕනි කිව්වා. ඊට පස්සේ ඒකට පුරුදු වුණා. වැඩි කියන්නේ ඒක උනේ නැද්ද කොහෙද? ඒක අහලා බලන්න ඕන අක්කගේ. දානවද නැද්ද කියලා. මම තමයි ඔක වැඩිපුර කෑවේ. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කළා.
විනාඩි 5කින් 10කින් හොඳ බැනුමක් අහගන්න තමයි යන්නේ. කමන්නේ. ඔක්කොම සතුට වෙනුවෙන්නේ. ඔන්න දැන් ෆෝටෝ ෂූට් ටයිම් එක. මේක ඇවිල්ලා ෆැමිලි ෆෝටෝ ෂූට් එකක් වගේ. එක්කෙනෙක් අල්ලගත්තේ එක්කෙනෙක් නෑ. අනිත් එක්කෙනා අල්ලගත්තේ තව එක්කෙනෙක් නෑ. ඒ කියන්නේ එක එක්කෙනාව අල්ලගන්න හරි අමාරුයි. එක එක වැඩ පේනවනේ මෙතන තව ෂූට් එකක්. එහා පැත්තේ තවත් එකක්. ඒ කියන්නේ හරි අමාරුයි මෙයාලා අල්ලගන්න. පැත්තකට වෙලා තනියම ෂැඩෝ ෆොටෝස් ගන්න මම. පව් නේද මම? අපි ඊට පස්සේ ගියා අපේ ඩාන්සින් කවර් එක කරන්න හදන තැනට. දැන්ට යන්න තියෙන මේ වගේ ලස්සන පාරකින්. මේ පැත්ත හරි ලස්සනයි. ඔයාලට ෆොටෝ ගහන්න ලොකේෂන් හොයනවා නම් ටිකක් ඔය කඳු අර බොරළු කඳු වගේ තියෙන මේ පැත්ත වගේ යනවා. මේ පැත්ත හරි ලස්සනයි. මේ අපේ නංගි මලක් හොයාගෙන පේනවනේ නටන විකාර. ගඳයි පොඩ්ඩක් ඒක වෙන්නන්න. අපේ ඩාන්සින් කවර් එක මේ වෙද්දී අප්ලෝඩ් කළා නම් මම ඒකේ ලින්ක් එක යටින් දාන්න. මම හිතන්නේ ගොඩක් දුරට අප්ලෝඩ් කළා නැතුව ඇති. අප්ලෝඩ් කරලා නම් මේක තමයි ඉතින් behind the scene එක. අයියෝ පුරනටන තරමක් නැටුවේ පිස්සු. අන්තිම මොහොතේ මමයි අර එහා පැත්තේ අක්කයි තමයි වැඩේ කන්නේ. වැඩිපුර මම තමයි හැවේ ඕක. ඔන්න එහෙනම් එහේ අයටත් ටටා බයි කියලා අපි ආවා ගෙදර. එහෙනම් අදට මගේ බ්ලොග් එක ඉවරයි. තවත් දවසක අලුත් විදිහේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමදාම වගේ මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න. බයි බයි. උඹ දැක මන දොල පින වෙන යාමේ නෝනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල